හරි ගයිස්, ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලගේ ඉන්දුනීසියා බස් ගේම් එකට කියන ඔයාලගේ බස් එකට කොහොමද කියලා ස්කින් එකක් ඇඩ් කරගන්නේ. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකෙන් ගෙනාව කොහොමද වෙහිකල් මොඩ් දැම්මේ කියලා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම බලන්න මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකේ ලින්ක් එකක් දාලා තියන්නම්. ඉතින් ඒකත් බලලා දෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ බස් එකට කොහොමද කියලා ස්කින් එකක් දාගන්නේ. ඉතින් මේකත් ඇප් එකක් ගොඩක් කට්ටියන්ට බ්‍රවුසර් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ගියාම කරදරයි ඇඩ් ප්ලේ වෙනවා. ඉතින් මේක ඇප් එකක් කෙලින්ම බ්‍රවුසර් එකට කනෙක්ට් වෙන්නේ නැතුව කෙලින්ම මේ ඇප් එක ඇතුළෙන්ම අපිට ස්කින් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එකේ ස්කින් එක විතරක් නෙවෙයි තව ඒවා බලන්න පුළුවන් මොඩ් ඒවා මැප් ඒවා. ඉතින් ලොකු කලෙක්ෂන් එකක් තියෙන ඇප් එකක්. හරි එහෙනම් අපි ගිහලා බලමු කොහොමද ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නේ සහ ඇප් එකේ ඉන්ටර්ෆේස් එක මොන වගේද කියලා. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඔයා මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store ඇප් එක මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් ඔයා මෙතන සර්ච් කරන්න livery bus කියලා සර්ච් කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් සර්ච් කරන් පස්සේ ඔයාලට මේ ෆෝන් එකේ උඩින්ම ඇවිල්ලා තියෙන ඇප් එක තමයි මේ ඇප් එක. ඉතින් මම ඒක ඇතුළට යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලා මම මෙතන ඉන්ස්ටෝල් කරගත්තු නිසාව නෙවෙයි මෙහෙම සර්ච් කරාම මුලින්ම එන්නේ මේ ඇප් එක. ඉතින් ඔයාලට අඳුර ගන්නත් පහසුයි. මේ අයිකන් එක තමයි ඇප් එකේ තියෙන නම livery bus 2025 කියන ඇප් එක. ඉතින් අපි කියලා පහළට ගිහලා බැලුවොත් මේ වගේ ටිකකුත් දාලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් යට ගියොත් ඔයාලට බලන්න පුළුවන් රිවිව්ස් තුත් හොඳයි. ඉතින් ඔයාලා මේ ඇප් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපි බලමු ඇප් එක මොනවද වගේද කියලා. ඉතින් මම මෙතන ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මෙතනින් ඕපන් ක්ලික් කරනවා. ඉතින් ඔයාලත් ඉන්ස්ටෝල් කරගෙන මේ විදිහට ඇප් එක ඕපන් කරගන්න. ඉතින් වෙනවා ඇති ඇප් එක මේ විදිහට ලෝඩ් වෙනවා. ඉතින් ඇප් එක ඕපන් වුණාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මුලින්ම මෙතන මොඩ් ඒවා ටිකක් තියෙන බයික් මොඩ් ඒවා ටික අපි පහළට ගිහලා බැලුවොත් ඔයාලට පේනවා ඇති ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන බයික් ඒ වුණත්. ඉතින් අපි මෙතනින් ඔයාලා මේ යට තියෙන නිල් පාට බාර් එකේ මේ දෙවෙනි යට තියෙන මේ බස් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාම ඔයාලට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති බස් ට්‍රක් මෝටර් වගේ සෙක්ෂන් බලා ගන්න පුළුවන්. මේවයි ඔයාලට පේනවා ඇති මේ එක එක තියෙන ගාන දාලා තියෙනවා ටෝටල් මොඩ් එක 123 106 136 වගේ ඉලක්කම් දාලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ මේ වගේ මොඩ් ගණනාවක් තියෙනවා කියන එක අපි පළවෙනියටම මේ උඩින්ම තියෙන බස් කියන එක ක්ලික් කරලා බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන එක එක වර්ගයේ බස් ගණනාවන් බලා ගන්න පුළුවන්. ගණනාවන් කිව්වට පේනවා ඇති මෙතන තිබේ 123ක් කියලා. ඉතින් මෙතන අපි පොඩ්ඩක් පහළට ගිහලා බැලුවොත් එක එක වර්ගයේ සුපිරි බස් තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් කැමති එකක් ඉන්ස්ටෝල් කරලා ගේම් එකට ඇඩ් කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඔයා තාම මොඩ් දාන හැටි දන්නේ නැත්නම් මගේ කලින් වීඩියෝ එක දාන්න ඒකේ ලින්ක් එකත් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ රේසින් මොඩ් එහෙම ගොඩක් සුපිරි මොඩ් ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි තවත් පහළට ගිහලා බැලුවොත් ඉතින් ඔයාලට පේනවා දැන් නම් ලෝඩ් වෙන්නේ නැහැ මේ වගේ මොඩ් ඒවා බස් මොඩ් ඒවාම මෙතන 100 ගානක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. හරි අපි මෙතනින් ට්‍රක් කියන සෙක්ෂන් එකට ගියොත් ඉතින් එතනත් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට පේනවා ඇති ගොඩක් මෙතන මැප් මොඩ් ඉදන් තියෙනවා. ඉතින් මැප් මොඩ් දාන වීඩියෝ එකකුත් මම ඔයාලට ගෙනල්ලා තිබ්බ එකට ගොඩක් රිවිව්ස් තිබ්බා. ඒකත් ඔයා බැලුවේ නැත්තම් අනිවාර්යයෙන්ම මගේ channel එකට ගිහිල්ලා බලන්න පහළ ඇති. ඉතින් ඔයාලට මෙතන යටට ගියාම මෙන්න මේ තියෙන ටික තමයි ඔයාලට මේ දැන් පේන ටික තමයි ස්කින් තියෙන්නේ. ඉතින් ඒකේ ඔයාලට එක එක බස් වලට එක එක බස් වලට අදාළ ස්කින් වලට කඩලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ පළවෙනි බස් එක දෙවෙනි බස් එක මේ අවසාන බස් එක ඊළඟට තට්ටු දෙකේ බස් එක වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ පළවෙනි බස් එකට තියෙන එක ක්ලික් කරාම පළවෙනි බස් එකට අදාළ ස්කින් ඒවා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මෙතන යට ගියාම ගොඩක් ස්කින් ඒවා බලා ගන්න පුළුවන්.
ඉතින් ඒ වගේම මෙතනින් ගියාම දෙවෙනි බස් එකේ ඒවා එතන තියෙන විදිහට නම් 40ක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට ඕන එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන යටටම ගිය අවසාන බස් එකේ කියන හොඳම බස් එකට අදාළ දාන්න පුළුවන් ස්කින් ඒවා මෙතන තියෙනවා. හරි එහෙනම් අපි බලමු කොහොමද කියලා මේ ස්කින් එක ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් ඔයාලා කැමති ස්කින් එක මම මේ විදිහට දෙවෙනි බස් එකේ ස්කින් වලට යනවා. කැමති ස්කින් එක මේ විදිහට ක්ලික් කරලා මේ විදිහට ක්ලික් කරාම ඔයාලට ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඉතින් මේ විදිහට ඇඩ් එක ක්ලෝස් කරගත්තාන් පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා අන්ඩක් ලිවරි කියලා. ඉතින් මේක වෙන ලැන්ග්වේජ් එකක් තමයි මේ ඇප් එක යූස් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතන අන්ඩල් ලිවරි කියන එක තමයි දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඒක දුන්නාන් පස්සේ මම ඒක කලින් ඉන්ස්ටෝල් කරන නිසා ආයිමත් ඉන්ස්ටෝල් කරන්න බෑ. අපි ඒක වෙන එකක් කරලා බලමු. මෙන්න මේක ක්ලික් කරන් පස්සේ මගේ ආයිමත් ඇඩ් එකක් ඉතින් මේ විදිහට අපි ඇඩ් එක ක්ලෝස් කරගමු. මෙතනින් මේ අන්ඩල් ඉවර කියන එක දුන්නාන් පස්සේ ඔයාලට පේනවා ඇති මේක ඉන්ස්ටෝල් වෙන්න ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් බ්‍රවුසර් එකෙන් ඉන්ස්ටෝල් කරන්න නම් අපිට ගොඩක් වෙලා යනවා. නමුත් මේක අපිට ඉතාමත් ඉක්මනට මේ ස්කින් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ ඇප් එක ඇතුළේ. ඉතින් ඔයාලට පේනවා ඇති. හරි ඉතින් ඒක ඉන්ස්ටෝල් වුණා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා අතනින් ස්කින් එක ඉන්ස්ටෝල් කරාන් පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් documents bust mods කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා ඔයාගේ document folder එකේ bust කියන එකෙත් mods කියන folder එක ඇතුලේ. ඉතින් ඒක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයාලට ඒක ස්කින් එක ගේම් එකෙන් දානකොට ගොඩක් වැදගත් වෙයි. හරි එහෙනම් අපි බලමු කොහොමද කියලා ගේම් එකට ස්කින් එක දාන්නේ. හරි එහෙනම් අපි යමු ඊළඟ වීඩියෝ ක්ලිප් එකට. හරි ඔයා ගේම් එකට ඇවිල්ලා මෙතනින් garage click කරන්න. ඉතින් මම මේ විදිහට garage click කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන තුන්වෙනියට තියෙන එක මේ විදිහට ක්ලික් කරන්න. ගොඩක් කට්ටිය දන්නවා ඇති ස්කින් එක දාන්න හැටි. නමුත් මේකේ පොඩ්ඩක් ස්කින් එක තෝරගන්න තියෙන හැටි පොඩ්ඩක් වෙනස්. ඒකයි මම මේක කරන්නේ. ඉතින් මෙතනින් browse library ක්ලික් කරන්න. මෙතනින් devices gallery දෙන්න. ඊට පස්සේ ඔයාගේ device එකේ gallery එක open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඕපන් කරනකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට අතන තිබ්බ විදියට අරක මතක තියාගෙන මගේ නම් තිබ්බේ ඩොකියුමන්ට්ස් වල බස්ට් කියන ෆෝල්ඩර් එක ඇතුලේ මොඩ්ස් කියන එකෙත් ඇතුලේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඒකේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ස්කින් ටික. ඉතින් ඔයාලා මෙතන තියෙන ස්කින් වලින් එකක් දාගන්න. ඉතින් මම මෙතනින් ඩවුන්ලෝඩ් කරගත්ත ස්කින් එකක් දැන් දාලා පෙන්නනවා ඔයාලට. ඉතින් ඔයාලට පේනවා ඇති ස්කින් එක ඇප්ලයි වුණා. ඉතින් ඔයාලට මෙතනින් ඇප්ලයි කරලා ස්කින් එක දාගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ අතරින් ඉන්ස්ටෝල් කරාම වෙන දෙයක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ වෙන ෆෝල්ඩර් එකකට ඔයාගේ මේ ස්කින් එක ඩවුන්ලෝඩ් වෙන්න පුළුවන්. ඒක ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ඒක තියෙන තැන ඔයා මතක තියාගෙන ඇවිල්ලා මෙතනින් හරියට දාගන්න නැත්තම් සාමාන්‍යයෙන් browser එකෙන් ඩවුන්ලෝඩ් කරාම ඩවුන්ලෝඩ් වලටනේ ඒක වැටෙන්නේ. උනාට මේක එහෙම නෙමෙයි. මේක වෙනම ෆෝල්ඩර් එකක් ඇතුලේ. ඒක ඇතුලට තමයි මේ ස්කින් එක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් ඔයාලටත් මේ විදියට මේ ස්කින් එක ඇප්ලයි කරගන්න පුළුවන් ගේම් එකට. ගේම් එකේ බස් එකට. හරි ඉතින් කොහොමද අද වීඩියෝ එක? ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා නොදන්න යාළුවටත් දැනගන්න මේ වීඩියෝ share කරන්න. ඒ වගේම අපේ channel එකට subscribe 2k ගහන්නත් ඔයාලගෙන් ලොකු සපෝට් එකක් ඕනේ. ඉතින් ඒකට සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලනවා. හරි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ප්ලේකින් YouTube channel එකත් එක්ක.